දරි මට පුළුවන් උපරිමේම ඔයාව බලාගත්තා. පරිස්සමෙන් යන්න ඔයා මුළු ලෝකෙටම පාඩමක් ඉගෙනුවා ආලෝකා. මම ඔයාට ගොඩක් ආදරේ මගේ පුංචි මිත්‍රයා. අපිට කතා කරාද හැම නිලාම යන්න කියනවා ඇහුණා. හැම නිලාම 100යි. කෙට්ටු කෙල්ලේ ගණින්කෝ මහතක්කේ වරෙන්කෝ අල්ලපු ගෙදර අංකල් එක ඇවිත් ගණින්කෝ මේවා සුපිරි බඩු. හැම 100යි. වරෙල්ලකෝ මහතක්කේ ගණිල්ලකෝ. ඒ කැහුටු කෙල්ලේ වරෙන්කෝ ගණින්කෝ. අපිට කතා කරාද හැම නිලාම යන්න කියනවා ඇහුණා. යකෝ මුන් මම මේ නිලා එකක් ඉක්ුණලා කීයක් හරි හොයාගන්න හැදුවම අපිට කතා කළා දහනවා මදනය ගහලාද මුන්ට හැම නිලාම 100යි. පායන්න ගුණ නෑ නේද අයියේ. ඒකනේ නංගි. තව ටික දවසක් ගියොත් කොහොමත් එහෙම වෙයි. මේ තියෙන පෑවිල්ලට. අනික මේ පැත්තේ ඉන්නෙත් මහා කරුමක්කාරයෝනේ. ලංකාවේ හැම පැත්තටම වගේ වහිනෝ. කොළඹට තවම වැස්සක් වහින පාටක්වත් නැහැ. අපිටත් යන්න වෙන පැති නැතුව මෙහෙ ඇවිල්ලා කර වෙනවා. මුන් දෙන්න මෙතන මගුලක් අහනවා. මේ පෑවිල්ලේ බල. ආයේ අවුරුදු සරුද. මේ කුණුහරුප ගන්න එපා අපිට අස්වැසුම නැහැ. ඒකත් තියෙන උන්ටමයි දෙන්නේ. හරියට උඹලා වගේමයි ඒකත් තියෙන උන්ටමයි දෙන්නේ. කුඹල මාළු කෑවනම් විදවාපම් බලලෝ කියන්නේ මේවට තමයි. ලෝක යුද්ධේ පිට තියලා හැමදේම මිල වැඩි කළා එහෙනම්. ගෑසුත් දැන් රත්තරන් වගේ නේද මාමේ? ඒකනේ පුතේ. අපි මුන් දින්නම මේ ගෑස් වලින් තමයි කිරිබත් කැපුවේ. යසයි. තව ටික දවසකින් රත්තරන් වගේ තව වැඩි වෙනවද මහත්තයෝ? අපිටත් පුදුම අමාරුවක් නේ තිබ්බේ වෙනසක් කරන්න. දැන් නම් මාර සැපයි ජෙප්පෝ. ඉස්සර පාරවල් පළපුවා තමයි මේවා. දැන් නම් ඇන්ටික් බඩු වලට හොදයි. හරියට මේ අංකල් වගේ. මගේ ඉන්ජිම තාම වැඩ මල්ලි. උබෙන් වෙන අඩුපාඩු මතක තිබුණට උබ කළ හොද මිනිස්සුන්ට හරි ඉක්මනටම අමතක වෙනවා යාළුවා. ඇත්ත නේද? හොදට මතක තියාගනින්න. උඹල ගාව සල්ලි නෑ කියලා දැනගත්තම කිසිම කෙනෙක් ගණන් ගන්නෙ නෑ. අඩුම තරමේ ගෙදර හදන බල්ලවත් ගණන් ගන්නෙ නෑ. තරමේ උඹේ හෙවණැල්ලවත් උඹට වැටෙන්නේ නෑ යාළුවා. ඒක තමයි ඇත්ත යාළුවා. කොහොම හරි කට්ට කාගෙන ගේමක් ගහපල්ලා එදාට නැති යාළුවෝ හැම එකම ළඟට එනවා. මේ පේනව නේද පර බල. භූතයෝ වගේ ගෙදරට වෙලා ගම කකා ඉන්නේ නැතුව අද වගේ දවසක හරි අඩුම තරමේ පෝය දාට හරි පන්සල් යමු. මේ අවුරුද්දේ 3 වන පෝය. ඉතින් යාළුවනේ අඩුම තරමේ පෝය දවසට හරි පන්සල් යමු පිනක් කරගන්න. සුබ දවසක් හැමෝටම. ඔන්න මම ඉන්නේ නැදුම් ගමුවේ රාජ බලන්න ඇවිල්ලා. මේ ඇත් රජු මිය ගිහිල්ලා දැනට වසර 4ක් පමණ වෙනවා. දලදා මාලිගාවේ කරඩුව වසර 13 එක දෙකට වඩම්වපු රාජා වසර 4කට පසු යලි උපදිනවා කොළඹ කෞතුකාගාරයෙන්. ඉතින් මේ ඔයාලට පේන්නේ නැදුම් ගමුවේ රාජගේ ජීවමානව සිටින වගේ නිර්මාණය කරලා තියෙන පිළිරුව කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරලා තියෙන ආකාරයයි. ඇම්බැක්කේ දේවාලෙවත් නැහැ මෙහෙම කැටේමක් යාළුවා. මානසික නිදහස නැත්නම් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියේද? මේ සාමේ පාගමන්ට එකතු වූ ආලෝකා බලන්න. සතෙක් වෙලත් ලෝකයට උගන්වන කරුණාව මුළු රටක් ආදරේ ඔයාට දැන්. ආලෝක වෙනුවට පාගමන්ට අලුතින් එකතු වුණු අපේ කලුව තමයි මේ ඉන්නේ. බලන්න මොනතරම් අපූර්වද ආලෝක අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා කලුව අද අපේ කණ්ඩායම සමග එකතු වෙලා ගමන්ට සහභාගී වෙනවා. පාගමන්ට ගිය ආලෝකට අසනීපයි. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ සතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ආලෝක හරිම කරුණාවන්ත සතෙක්. එයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි ආශිර්වාද කරමු.